මේ හැම දෙයක්ම මවල තමයි දෙවියන් වහන්සේ මනුස්සයව මැව්වේ. පරිසරය රැකුණොත් පමණයි මනුස්සයා රැකෙන්නේ. මනුස්සයාගේ ජීවිතයට නව ප්‍රාණයක් ලැබෙන්නේ. ආදරණීය දවසක් අම්මේ තාත්තේ දුවේ පුතේ. දෙවියන් වහන්සේගේම සුවය සහනය සැනසීම බලාපොරොත්තු ඔබට ලැබේවා. තවත් අලුත් දවසකයි අපි එකතු වෙන්නේ. රතු ඉන්දියානු ජාතික එක්තරා ගෝත්‍රික නායකයෙක් මෙන්න මෙහෙම දෙයක් කියනවා. එතුමා කියනවා මේ මහ පොළොවේ ඉතිරි වෙන අන්තිම ගංගාවේ අන්තිම වතුර බිඳුවත් නැතුව ගිය දවසට අන්තිම මත්ස්‍යයත් නැති වුණු දවසට මේ මහ පොළොවේ දෙවියන් වහන්සේ මවපු අන්තිම ගහත් නැති වුණු දවසට මිනිසුන්ට තේරෙයිලු සල්ලි කණ්ඩ බැහැ කියලා. ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ දෙවියන් වහන්සේ ඉස්සෙල්ලාම මැව්වේ කවුද? මොනවද දෙවියන් වහන්සේ ඉස්සෙල්ලාම මැව්වේ? දෙවියන් වහන්සේ උතුම්ම මැවිල්ල දෙවියන් වහන්සේ සමානකමට මවපු මැවිල්ල මිනිසා කියනවා. උන්වහන්සේගේ වචනය හරහා අපිට ඒ බලාපොරොත්තු ඇති කරලා තියෙනවා. හැබැයි දෙවියන් වහන්සේගේ උතුම්ම මැවිල්ල මිනිසා වුණාට දෙවියන් වහන්සේ ඉස්සෙල්ලාම ලෝකයේ මැව්වේ මොනවද? මේ සබහා දහම, මේ පරිසරය, මේ ඇලදොල, මේ ගංගා, මේ ගස්කොළන්, මේ සතුන් සිව්පාවන්. එතකොට බලන්න මේ හැම දෙයක්ම මවල තමයි දෙවියන් වහන්සේ මනුස්සයව මැව්වේ. ඔබට හිතෙන්නේ නැද්ද ඇයි කියලා? ඔබට දැනෙන්න ඕනේ සබහා දහම පරිසරය රැකුණොත් පමණයි මනුස්සයා රැකෙන්නේ. මනුස්සයාගේ ජීවිතයට නව ප්‍රාණයක් ලැබෙන්නේ. ඒතර සබහා දහමෙන් මනුස්සයාට දායාද වෙච්ච ගොඩාක් සම්පත් දෙවියන් වහන්සේම මේ පරිසරය ඇතුලේ අපිට දායාද කරලා තියෙනවා. ඒක සුදු වසීසියේ ප්‍රැන්සිස් මුනිතුමා කියන්නේ උන්වහන්සේට දෙවියන් වහන්සේ කටහඬ ඇහුණලු මේ සබහා දහම ඇතුලේ. ඒතර මොනතරම් දෙවියන් වහන්සේ මේ සබහා දහම ඇතුලේ ජීවමාන වෙනවද? ඔබට මට කතා කරනවද? නත්තල කියන්නේ සබහා දහමත් එක්ක බැඳුණු මංගල්‍යයක් නෙමේද? යේසු ඉපදුනේ කොහෙද? මේ සතා සිව්පාව මැද්දේ, ගව බැටළුව මැද්දේ ජේසුගේ උපත සලකුණු කරේ මේ වල්ගත් අරුව, මේ අහසේ පායපු වල්ගත් අරුව, මේ සබහා දහමේ කොච්චර වෙනස්කම් බලපෑම් ඇති වුණාද මේ නත්තල් මංගල්‍යය ඇතුලේ. ඒතර බලන්න උන්වහන්සේගේ මාංශගත වීමම සබහා දහම අපිට අනාවරණය කරා. සබහා දහම තව තවත් ඒ ලස්සන අපිට දායාද කරා. උන්වහන්සේගේ මාංශගත වීම. අද අපි හැමෝම දුක් විඳින කාලයක් තමයි ජීවත් වෙන්නේ. සබහා දහමේ අනිසි බලපෑම් නිසා අපි රටක් හැටියට, පවුලක් හැටියට, දේශයක් හැටියට අපි දුක් විඳිනවා. ඒ නිසා පරිසරය ටිකක් අපි ආදරය කරන්න පටන් ගමුද? පරිසරය ඇතුලේ ජීවමාන වෙන උන්වහන්සේගේ කටහඬට සංවාදී වෙමුද? පරිසරය ඇතුලේ උපත ලබන්න උත්සාහ කරන උන්වහන්සේට අපි අවස්ථාවක් දෙමුද? පරිසරයට ආදරය කරමුද ටිකක් උමනාකමින්? බලන්න මිනිස්සු පරිසරයට කොච්චර බලපෑමක් කරලා තියෙනවද? පරිසරය ඒකයි මිනිසුන්ට බලපෑම් කරන්නේ. සමහන් ඔබට යෝජනා කරනවා නත්තල් මංගල්‍ය අද දවස මේ කාලේ අපි අවස්ථාවක් කරමු. අපි ඉන්න අත්දැකීම ඇතුලේ අපි ජීවිතේ පාඩමක් ඉගෙන ගමු. සබහා දහම රැකුණොත් විතරයි අපි රැගෙන්නේ. සබහා දහමට ආදරය කරොත් විතරයි සබහා දහම අපිට ආදරය කරන්නේ. ඒ නිසා දේව මැවිල්ල ඇතුලේ ඉපදෙන ජේසුට අද දවසේ අපි සංවේදී වෙමු. ඔබට සුබ දවසක්.